මේ තියන්නේ කඩේ රුපියල් 25ට ගන්න තියෙන මකණයක්. මේ මකණේ මම ඉවරනකම් අද මකන්න ඕනි. ඊට අමතරව මට ටාස්ක් 3ක් තියෙනවා. ඒ ටාස්ක් 3 තමයි මේ. එහෙනම් අපි යමු challenge එකට යන්න කලින් subscribe කරන්න notification all කරලා තියන අලුත් වීඩියෝ දැම්මම ළඟටම ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ අවසන් වෙනකන් ඉතාලන්න බැරි දෙයක් වෙනවා. කනේ වල පේනවා එන්න මකණේ මම ගෙනාලා තියෙන මේක පොඩ්ඩක් ගෙවෙන මකණයක්. මම මේක තෝරලාම ගෙනාලා නැත්නම් ඇට්ලස් එක ගේම් තිබුණ මට. ඉතින් මේකේ මුලින් මිටිකාරය අපි ගලවගම යනවා ගැලවෙන්නේ නැහැ. ඊළඟට මම කොලයක් ගෙනල්ලා තියෙන නිකම්ම කන්න බෑනේ මේ දෙයක්. ඉතින් අපි මේ මොනින් මිරාගම මෙහෙම ඉතලා දාන්න තියෙන යාළුවනේ. තරියෙන් එකත් ගලවලා දාන්න. අපි කුරුටු බල් ටිකක් ගාගමු. ෆස්ට් කුරුටු බල්. දැක්කනේ මකණ ඉබේම යන්නේ මේ මකණ. ඒ තරම් ක්වොලිටි අඩුයි මේවා. ගන්න එපා මම ප්‍රොමෝෂන් නෙමෙයි මේ මකණ ජීවිතේට ගන්න එපා. ගන්න එපා. පේනවා ඇති මෙන්න මෙතන කැම් එකක් මම දැන් දානවා. ඔයාලට පේනවා. එතකොට මේ ළඟ කැම් දෙකක් තියෙනවා. මෙතන එකයි මෙතන එකයි. මේකෙන් දැන් රෙකෝඩ් වෙනවා. මම මේ ටික දැන් මෙතනට සෙට් කරලා දාන්නම් ඔයාලට. පේනවා ඇති මේ කැම් එකෙන් තමයි නම් මම රෙකෝඩ් දෙන්නේ. හරිද? ඔයාලට පේනවා ඇති මකනේ විදිය මේ ගෙවිලා තියෙන ආකාරය. හරි. තර කැම් එකෙන් තිබ්බ විදිය හරිද? ඔයාලා දැක්ක නේද? දැක්කේ නැහැ කියලා දාන්න එපා. එන්න මේ කැම් එකෙන් තමයි පේන්නේ. මම ටික දානවා වෙලාවට ඔයාලා නැත්තම් බෝර් වෙනවා. ළඟ දුර වගේ පේන්නේ ඒක. හරිද? ඉතින් මම මකනවා තමයි මේ ටික අපි ස්පීඩ් කරමු. පේනවා ඇති. අපි මකලා ඉවරයි. කුඩු ටික අපි එන්නේ ආගේ 30ක් මම ගෙනල්ලා තියෙනවා. ඔයාලා දැක්කේ නෑනේ. ඒ වෙලාව අපි කුඩු ටික දාගමු. පස්සේ කියන්නම් මොකටද කුඩු කියලා. හරිද? මකන කුඩු. වට ක්ලීන් එකට ඇවිල්ලා තිනවා. අපි දැන් පළවෙනි ටාස්ක් එක කරමු. පළවෙනි ටාස්ක් එක තමයි මෙන්න මේ මොකක්ද? subscribe කරලා ඒක ගන්න මගලා ක්ලියර් කරන්න ඕනේ මේ කොලේම. හරිද? එහෙනම් අපි subscribe කරලිමු ලස්සන. හරි යාළුවනේ ඉතින් මම පොඩ්ඩක් ස්පීඩ් කරා වීඩියෝ එක නැත්තම් බෝර් වෙන හින්දා ඉතින් ඔන්න ඉතින් ස්පීඩ් කරලා දැන් ඉතින් subscribe කරලා ඕල්ලට එක මකනවා ඉතින් දාගෙන ඉතින් අපි බලමු. පළවෙනි ටාස්ක් එක කම්ප්ලීට් පොඩ්ඩක් තියෙනවා. තදට ඉතින් ඒකත් මකන්න බෑ ඉතින් අමාරුයි. මේ වීඩියෝත් එහෙම දාගමු. දැන් මෙන්න අතෙන් මෙන්න එහෙම යනවා දැන්. ඒ වෙලෙත් හරියන යාළුවනේ. හරි යාළුවනේ අපි මේ ටිකක් මකලා මෙන්න මේ ගානටවත් අඩු කරගන්න ඕනේ මෙන්න මේ ගානට. ඔයාලා මෙන්න නැත්නම් වීඩියෝ ලොන් වෙන්නේ නැහැ. ඉතින් අපි මකමු ෂුවර් එකනම් මකමු ආයේ. හරි යාළුවනේ අර පැත්තේ කැම් එකෙන් පේනවා ඇති දැන් මම මකන විදිය. මම අත රෙදෙන යාළුවනේ දැන් නම් මගේ අත ගෙවිලා වගේ මගේ අත මැකෙනවා තව පොඩ්ඩින් යාළුවනේ. මේ හරි දැන් අඩියම රෙදෙන නෙමෙයි. ඔයාලා අපනේ වෙන්නන්න නම් මේ දැක්කලා අඩු වෙලා තියෙන තරම් ඒ යවාල නම් ඉතින් බලනවා සකන්නේ අපේ අත රෙදෙනවා මේ. අපනේ මේ සයිස් එක ඉවරයි කපෝටි නේ මේ සයිස් එක දැක්කම ආයිද කොහොම කැප්පක්ද අමන්නේ මකමු මේ කුඩුරියත් අපි මේකට දාගමු. ඔයාලා මේ ළඟ කැම් එකකින් පේන්නේ දුර කැම් එකකින් මම රෙකෝඩ් දෙනවා මම තියෙන්නේ ඒකෙන්ම මාරුවෙන් මාට දාන්න. දැන් අපි ලොකු දැන් මේ පේනවා ඇති වලට පැත්තේ කැම් එකක් මම පෙන්නුවා. ඉතින් දැන් මකනේ සයිස් එක තමයි ඔයාලට මේ. අපි තව අඩු කරගමු කොහොම හරි. මෙන්න මේක අපි දෙවෙනි ටාස්ක් එකක් කරලා තාම මෙහෙම මම එකක් කරලා තියෙන්නේ. දෙවෙනි ටාස්ක් එක තාම මෙන්න මේක. මොකද මකනේ කුඩු මම මෙච්චර එකතු කරේ අපේ නමල ගහන්න දිනුවස් කියලා උපරිම ගහන්න try එකක් දෙමු. තාම මකලා මකන කුඩු මදි ඒකයි. හරිද? මේ බිමත් ඇටලා තියෙන මෙන්න මේවෙම අවුලන්නේ. මේ ඔයාලා
මේ පැත්තේ කැම්මෙනුත් පේනවා ඇති ඔයාලටනේ. ඒක මටිකකින් දාන්න. කොහොමද? දැන් නම් මකන කුඩු ඇති ඉතින් බලන්න ටික හිමීට වැඩේ කරමු. මෙන්න මේ පැත්තේ කැම්මෙන ඔයාලට පෙන්වන්න නැද්ද? හරි ඔයාලට පේනවා ඇති. දැන් මකන කුඩු ටික අපි දාගමු. තව මකන්න ඕන ටික. මකන කුඩු ටික තියාගත්තම හොඳයි. හරියාවනේ මෙන්න මේ කුඩු ටිකත් අපි දාගමු මෙන්න එහෙමම. තව බිම් වැටිච්ච ඒවාත් තියෙනවා මේ පැත්තේ මේ. වත්තා ගන්න. මේ ටික ඇති වේද බලමු අපි. නම දිනුවැක්ස් කියලා ටිකක් හරි ගහගත්තොත් ඇති. පොඩියට ගහන්න ඕනේ යාළුවනේ. මුලින්ම මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් මේ පැත්තට ගන්න ඕන කරගන්න පුළුවන් ඉතින් මේ ටාස්ක් එක ඔක්කොම කම්ප්ලීට් කරන්න ඕන කියලා නේ. ඉතින් පෙරදුනොත් තව වැඩක් නැහැ. හරි යාළුවනේ ඉතින් මම වීඩියෝ ස්පීඩ් කරන්නේ නැත්නම් ඔයාලා බෝර් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් මේ දිනුවැක්ස් කියලා ගහන ඉතින් පැන්සල් නෝට් හදාලා ඉතින් බලමු අපි try එකක් දෙනවා කොහොම හරි නම ගහ ගන්න අවසාන ගම් බාන්න. මම නම ගහන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඔහම ගහනවා. ඉතින් අමාරුයි මේ වැඩේ. අපි බලමු try එකක් දෙනවා. දැන් දිනු කියලා ගහලා තියෙන බලමු. DNN ගහගත්ත දැන් U ගහන්න පුළුවන් නේද කියලා මේ කුඩු ටික. අපි ස්පීඩ් කරනවා ටික වීඩියෝ. හරි යාළුවනේ ඉතින් මම දැන් ස්පීඩ් කරා මේ දැන් ඉතින් මම දිනුවැස් කියලා කොහොම හරි ගහන්න ටිකක් හරි ගහන්න පුළුවන් වුණත් ලොකු දෙයක්. ඉතින් මේක පට්ට අමාරු වෙලා ටෙස්ට් කරලා බලන්න බොරු නම් ඉතින් මකනෙත්තර කළු පාට වගේ වෙනවා මොනවද දන්නේ බාලා බඩු. ඉතින් මම මේ මකන මේව වෙන හින්දා තමයි ගත්තේ. ඉතින් බලමු අපි ගහන්න පුළුවන් වේද කියලා. හරියනේ ආ වීඩියෝ ස්පීඩ් කරලා බලමු. අපි දැන් දිනුවා කියලා ගහලා තියෙන දිනු X කියලා ඉතින් ගන්න try එකක් දෙනවා කොහොම හරි. හරියන්නේ මේ දිනු X අකුර ගහන්න ඕනේ ආයි මේ පාවෙන්නේ. මේ සයිස් එක දැක්වම පුදුමයි නේ. ඒ මේ දිනු X කියලා පොඩ්ඩක් හරි වෙලාවට පේනවා වයන්න පේනවා. දී අකුරත් පේනවා ටිකක් මේ ඒක අවුල් නෑ තව. අන්න දී අකුර පේනවා. හරිද වැඩේ හරි කම්ප්ලීට්. ඒ වුණානේ ඉතින් මම කැම් එකෙන් දාලා පෙන්නුවා අරගේ මේකෙන්. එහෙනම් අපි ඒක චැලෙන්ජ් ඉවරයි. කුඩු ටික කෙලින්ම මෙතන පට්ට කුඩු කොටක් තියෙනවා නේ. ඔයාලා මකනේ සයිස් එක වෙන්න නම් මේ ඉඳන් ඇරිලා. වෙන්න සයිස් මකනේ. තව ටික ඉතින් ඒකත් අපි කොහොම හරි මකමු. මුලින්ම ඊට පස්සේ දැන් මම ටාස්ක් දෙකක් කරලා අවසාන මේකත් කම්ප්ලීට් ටාස්ක් එක අර කලින් එක අපි දැන් තව එච්චර ටාස්ක් නෑ මේ කොලේ තමයි පාවිච්චි කරලා ගන්න ඉන්නේ. කොහොම හරි ක්ලෝස් කරන්න ඕනේ මකනේ. ඇලෙන්නේ නැති තරමට මේව කරන්න නැති. අතෙන් වුණත් පුළුවන් අපිට කරන්න. මකන්නවා කියලා එහෙම රූල්ස් දැම්මේ නෑ මම. එන්න මකන කෑල්ල උත් කරනවා. දැන් මම පැයක කාලයක් තිස්සේ මේක වැඩේ කරනවා යාළුවනේ. කියන්න උන් ටයිම් එකක් එහෙම දීලා නෑ මේක ඉවර කරන්න. අපිට ඕන වෙලාවක ඉවර කරගන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් මම පැයක් විතර ගිහින් තියෙන වැඩේට ඉතින් මම දැන් පටන් ගත්තෙත් මම වෙලා පෙන්නුවේ නෑ විශ්වාස කරන්න නෑ කියන්න ඕනේ වෙලා. ඉතින් හරිය ස්පීඩ් කරා වීඩියෝ එක බෝරින් ඉතින් subscribe කරන්න notification ඕල් කරලා set වෙන්න අපේ channel එකත් එක්ක. අපි අර ඊළඟ ටාස්ක් එක කරාම මේ ඉවර වෙනවා යාළුවනේ. ඒ ඊළඟ ටාස්ක් එක තමයි මෙන්න මගේ පොතක මේ වැඩ ටිකක් තිබ්බා. ඒක පැන්සලෙන් මම ලියලා තිබ්බේ. ඒක මකන්න තියෙන නේ අපි ඒක මකමු. මෙන්න පොත හරියට ඉතින් මම පෙන්නන්න වල තියෙන වැඩ ටික මම කරපු බොරු නෙවෙයි ආයේ මේ මගේ පැන්සලෙන් ලියපු වැඩ ටිකක් තියෙන්නේ. ඒ ටික මගන්න ඕනේ මේ කැමරේ පෙන්නන්න ඔයාලට පේන්නේ නැති නෙවෙයි. ඔය හොඳ වැඩ ටිකක් තියෙනවා මකන්න. එතකොට මකන්න ඉවර වෙනවා. මේ පිටු කීයක් තියෙනවද කියලා හිතනවා. පේන්නේ නැතිනේ. තව තියෙනවා. හරි එහෙනම් අපි අර මකන හින්දා ඉවර වෙනවා. ෂුවර්. හරි යාළුවනේ ඉතින් වීඩියෝ ස්පීඩ් කරා ඔයාලා මකනවා ඇත් පේන්නේ නැති මම තුන්වෙනි ටාස්ක් එක තාම මේ කරන්නේ. ඉතින්
මකන ඉතින් මකන ඉවර වෙනවා දැන් නම් ඉතින් මේ මකන මැගිල්ලට පිටු ගානක් තියෙනවා අර දැක්කනේ ඉතින් අපි මකාගෙන එමු ඔක්කොම subscribe කරලා තියාගන්න ඉතින් මකල මේ මකනේ size එක වල පේනවා ඇති ඉතින් මකන්න අමාරුයි පොඩි කෑල්ලක් තමයි තියෙන්නේ මකනේ මම උපරිම උත්සාහ කරා මේ වල පේනවා මේ මකන කුඩු එහෙම මකන කෑලි ඉතින් තියෙනවා ඉතින් මේ මකන කුඩු උඩ තව බිම වැටිච්ච වර මේ තැන් වල දිනවා මේ ඉතින් මං චැලෙන්ජ් එක වින් කරා යාළුවනේ ඉතින් සතුටුයි නෑ වින් මෙන්න මකන කෑල්ල හරි වල පේනවා ඉතින් හරි එහෙනම් ඉතින් අපි එනකොට මේක ගලවන්නවා අපි එහෙනම් චැලෙන්ජ් එක යාළුවනේ වින් කරා ඉතින් පට්ට සතුටුයි අපි මේ චැලෙන්ජ් එකත් වින් කරා ඉතින් අලුත් චැලෙන්ජ් එකක් ගේන්නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන චැලෙන්ජ් ටිකක් මේ කමෙන්ට් බොක්ස් එකට එතකොට මම පුළුවන් ඒවා කරන්නම් එහෙනම් මං අදට යනවා මම දිනුවක් subscribe කරලා notification all කරලා තියන්න අතුත් දෙලත් දැම්මවා ඔයාලා